ඉතින් පිළිගන්නවා අපේ හાર્ඩ්කෝර් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකට. අද අපේ ගෝල් එක තමයි ෆුල් ඩයමන්ඩ් ආම සෙට් එකකුයි ෆුල් ඩයමන්ඩ් ටූල්ස් සෙට් එකයි ගන්න එක. ඉතින් වීඩියෝ එක පටන් ගත්තෙම පොඩි බඩගින්න. හොඳ වෙලාවට ක්‍රීම් පැකර් නෙවෙයි මාළු 6 දෙනෙක් හිටිය නිසා ටික වෙලාවකට හරි සාගතෙන් නැවතිලා ඉන්න පුළුවන්. ඒ වුණාට දිගටම කෑම ගැන ප්‍රශ්න තියාගෙන ඉන්න බැරි නිසා තිබ්බ ඩයමන්ඩ් වලින් ටූල්ස් ටිකක් හදාගෙන ගියා අපිට අර කලින් හම්බුණ විලේජ් එකට උන්ගෙන් හේ බේල් ටිකක් උස්සලා පාන් හදාගෙන ඒ වගේ ජීවත් වෙන්න කියලා හිතාගෙන. කොහමරි ඒ ගමේ හිටියේ මෝඩයෝ ටිකක් මොකද උන් ගම හදාගෙන තිබුණේ ලාවා විලක් වට කරලා මෝඩ ගමේ ඉඳලා හරක් දෙන්නෙකුත් හම්බුණා ඒ නිසා පාන් වැඩේ අමතක කරලා හරක් දෙන්නම ෆාම් කරන්න හිතුවා. මොකද උන් දෙන්න කෑම වලට විතරක් නෙවෙයි ලෙදර් වලටත් ඕන වෙනවා. ඉස්සරහට එන්චාන්ටින් එහෙම කරනකොට. ඒත් එක්කම ෂීප්ලා දෙන්නෙකුත් සෙට් වුණා. උන් නම් දැන්ම නෙවෙයි ඉස්සරහා එපිසෝඩ් එකකට තමයි ඕන වෙන්නේ. ඒ වුණාට ඉන්න එකේ පාඩුවක් නැති නිසා උන් දෙන්නවත් දැම්ම වලකට හරක් දෙන්න ගාව. ඊට පස්සේ ආයෙත් විලේජ් එකට ගිහිල්ලා උන්ගේ හේබේල් ටික ඉස්සුවා අරුන්ව බ්‍රීඩ් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නිසා නිකන් ඉන්න එකේ හිතුණා අපේ වටපිටාව පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්නත් ඒ නිසා විලේජ් එකෙන් ඇදක් උස්සගෙන ගියා පොඩි සංචාරයක්. එතකොට හම්බුණා අපේ කර්ස් ඔෆ් බයින්ඩින් චෙස්ට් ප්ලේට් එක හම්බුණා රුයින් පෝර්ටල් එකක්. ඒකේ චෙස්ට් එකෙන් ඔබ්සිඩියන් දෙකක් ගත්තා. ඊට පස්සේ තව ඔබ්සිඩියන් දෙකක් මයින් කරගත්තා. එන්චාන්ටින් ටේබල් එකක් හදාගන්න ඕන උනොත් කියලා. මං හිතාගෙන හිටියේ නම් එක්ස්ප්ලෝර් කරන්න ගියා කිව්වහම අලුත් බයෝම් එකක් හොයාගත්තා අලුත් කේව් එකක් හොයාගත්තා වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට මූ මේ ටික කරලා තින්නේ සත්තු බලන එක විතරයි. ඒ නිසා හිතන්න මම මේ කරලා තින්නේ අලුත් දේවල් එක්ස්ප්ලෝර් කරන එක කියලා. කොහම හරි තිබ්බ ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් එක කැඩනකම් කෑම හොයාගෙන ඉර බැහැගෙන යනකොට ආයෙත් ආවා ගෙදර පැත්තට. ඒ අතරේදී ඕෂන් මොනියුමන්ට් එකක් හම්බුණා. සමහරවිට එතන මෙගා වේසයක් වගේ හැදේ. කවුද දන්නේ? කොහම හරි එතන තිබුණ ෂුගර් කේන් ටිකකුත් ගලවගෙන ගිහින් හිටවුවා ගෙදර ගාවින්ම. මොකද ඒවත් ඕන වෙනවා පොට් ටිකක් හදන්න ඕන නම්. ඔය ඔක්කොම කරාට පස්සේ තමයි මතක් වුණේ ඩයමන්ඩ් ආමයක් හදන්න තියෙනවා නේද කියලා. ඉතින් අයන් ආමයක් හදාගෙන හැබැයි චෙස් ප්ලේට් එක නැතුව මොකද තියෙන එක ගලවන්න බෑනේ. ගියා අපේ අර කලින් හම්බුණ කේව් එකට. ඒකේ තිබ්බ ඉතුරු ඩයමන්ඩ් ටිකත් මයින් කරගෙන එන්න. ඇතුළට යද්දී පිරමීඩ් කාර්යය වගේ සෙට් එකක් හිටියා මාව විනාඩියෙන් සල්ලිකාරයෙක් කරන්න බලාගෙන. ඉතින් මං කිව්වා අද නෙවෙයි වෙන දවසක වරේ. අද මං ආවේ අමාරු ක්‍රමයට පොසත් වෙන්න බලාගෙන කියලා. ඊට පස්සේ එකෙක් ආවා BMW එකක් මිදුලේ නවත්තමුද කියලා අහන්න. ඒ වුණාට උගෙන් ඇහුවම නම් උට තියෙන්නේ මරු ටිකක්. If you just laughed at that. How does anyone find that funny? I mean, seriously, how does anyone find that funny? If you laughed at it, there's something seriously wrong with you. කොහම හරි පල්ලෙහා කේව් එකේ හිටපුව මොබ්ලගෙනුත් පේරිලා ගලව ගත්තා තිබ්බ ඩයමන්ඩ් ටික ඔක්කොම වගේ. ඊට පස්සේ හිතුණා ස්ට්‍රිප් මයින් කරලා බලන්න. හැබැයි වැඩි වෙලා යන්න කලින් කම්මැලි හිතුණා. ඒ නිසා තිබ්බ ටික අරන් උඩට ආවා. එතකොට ක්‍රීපර් කෙනෙක්ගේ උදව්වෙන් තව ඩයමන්ඩ් ටිකකුයි ජියෝල්ඩ් එකකුයි හොයාගත්තා. ඊට පස්සේ කරේ කලින් මෝඩයා වගේ දාගත්ත කර්ස් ඔෆ් බයින්ඩින් චෙස් ප්ලේට් එක කැඩනකම් සොම්බියෙක් එක්ක අල්ලන සෙල්ලම් කරපු එක. සමහර වෙලාවට මැරෙන්නත් ඉතාම ආසන්න වුණා. ඒ වුණාට මට ඕනුනේ මුට කියලා කොහොම හරි මේක කඩාගන්න. මේ වාක්‍ය ගැන වැඩි හිතන්න යන්න එපා. කොහොම හරි ඒක කැඩුණාට පස්සේ සොම්බියාට තැන්ක් යූ කියලා ආයෙත් ගියා සර්ෆේස් එකට. අපි ගාව ඔක්කොම ඩයමන්ඩ් 37ක් තිබ්බා. ඉතින් ඒකෙන් 24ක් හැරෙව්වා කෙලින්ම ඩයමන්ඩ් ආම එකට. Baba Booey. ඊට පස්සේ ඉතුරුලා තිබ්බ ඒ වගේ දෙකක් හැරෙව්වා එන්චාන්ටින් ටේබල් එකට. හැබැයි දැම්ම නම් එන්චාන්ටින් මොකුත් කරන්න වෙන්නේ නැහැ. මොකද අපිට පහසුකම් වල හිඟතාවයක් තියෙනවා. කොහම හරි ඊළඟට හිතුණා නෙදේකට ගිහිල්ලා බලන්න ආතල් එකට වගේ. ඒ නිසා විලේජ් එක මැද තිබ්බ ලවා පූල් එකකින් ස්පීඩ් රන් නෙදර් පෝර්ටල් එකක් හදලා ගියා නෙදරකට. තිබ්බ ස්පෝන් එක නම් එච්චර නරකයක්කුත් නෙවෙයි. හැබැයි බලන්න කියලා ලොකු දෙයක් තිබෙත් නැහැ. කොහම හරි ආයෙත් විලේජ් එකට ආවට පස්සේ ඒකේ චෙස්ට් එකකින් තිබිලා අල ටිකක් හම්බුණා. ඒ නිසා හිතුවා අලයි V2 ෆාම් කරන්න. ඒක ඉවර වෙලා යනකොට මෙන්න මෙවුන් ටිකක් සෙට් වුණා.
මං විලේජ් එක ළඟම ඉන්න නිසා මුන්ව මරන්නත් බෑ. ඒක නිසා උන්ට වලේ පාටියක් දාලා දුන්නා. ඊට පස්සේ ආයෙත් හිතුණා නෙද එක පැත්තේ ගිහින් ලෙදර් වලට ට්‍රේඩ් කරන්න. ඉතින් නෙද එකට ගිහින් ගෝල්ඩ් මයින් කරලා ට්‍රේඩ් කරා ලෙදර් වලට. Surprise, Oh no. Boom. Bam. Bop. Bada bop boom. Pow. කොහමරි තව ගෝල් ටික මයින් කරන්න යනකොට දැක්කා බැස්ටියන් එකකුත් තියෙනවා. ඒකට ගියොත් මරණය නියතයි වගේ තමා පෙනුනේ. ඒ වුණාට ඕන මගුලක් කියලා ගියා ඇතුළට. හැබැයි යාවගේ පාඩුවක් වුණේ නැහැ. පළවෙනි චෙස්ට් එකෙන්ම ඩයමන්ඩ් පිකැක්ස් එකකුයි ඒන්ෂන්ට් ඩුබ්‍රි එකකුයි හම්බුණා. ඩයමන්ඩ් පික් එකේ කර්ස් ඔෆ් වැනිෂින් තිබ්බා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම මරුණා කියන්නේ කොහොමත් ඔක්කොම වැනිෂ් වෙන නිසා. ඊට පස්සේ එතන හිටපු බෲට්ස්ලටත් ගිනි සිසිල විදින්න දීලා ඉතුරු චෙස්ට් ටිකත් ලූට් කරලා ගියා බැස්ටියන් එකේ පල්ලෙහාට. හොඳ වෙලාවට බැස්ටියන් ගැන ඉගෙන ගන්න ජීවිතේ වෙනම කාලයක් වෙන් කරපු මිනිස්සෙක් විදියට එක්ස්රේ කරා වගේ කියන්න පුළුවන්. ගෝල් තියෙන දනුයි චෙස්ට් තියෙන දනුයි. කොහොම හරි බැස්ටියන් එක වැඩ ඉවර වෙලා ආයෙත් ගෙදර යන්න තමයි ඕනකම තිබ්බේ. ඒ වුණාට ආයෙත් ගෙදර යන්න පාර අමතක කරන සීන් එකක් තිබ්බා. ඒ නිසා මතක විදියට එහෙම මෙහෙම පාර හොයාගෙන පොඩ යද්දි ඇහි කොනකින් ෆෝර්ට්‍රස් එකක් පෙවුණා. ඒකට යන්නත් අදහසක් තිබ්බේ නැහැ. ඒ වුණාට ඕන වගුලක් කියලා ඒකටත් ගිහින් බැලුවා මොනවාද හොයාගන්න පුළුවන් කියලා. හොඳ දේවල් ටිකක් හම්බුණා එකනොත්. හැබැයි හම්බුණ හොඳම දේ තමයි සැඩල් එක. මොකද දැන් අපිට පුළුවන් අශ්වයෙක් කරන් එහාට මෙහාට ට්‍රැවල් කරන වැඩේ ඊසි කරගන්න. ඉතින් ආයේ ෆෝර්ට්‍රස් එක ඇතුළේ ඉන්න ඕන කමක් තිබ්බේ නැති නිසා ආයෙත් ආවා ගෙදර හොයාගෙන මේ පාර නම් මම තියලා ගිහපු මග සලුන් ටිකට පින් සිදු වෙන්න පෝර්ටල් එක හොයාගන්න පුළුවන් වුණා. ගෙදර ආවට පස්සේ වැවිලා තිබ්බ ෂුගර් කේන් ටික හාවස් කරා. ඊට පස්සේ ගියේ හෝස් කෙනෙක් හොයාගෙන කොහොම හරි හොයාගත්ත පළවෙනි අශ්වයාම ෆ්ලෑෂ්ගේ ආච්චිගේ මුණුබුරේ. ඒ නිසා උට ආම එකක් එහෙමත් දීලා දැනට වලක් ඇතුලේ දැම්මා මෙයාට හරි නමක් හම්බෙනකම්. එහෙනම් ෆුල් ඩයමන්ඩ් ආම හැදුවා. ෆුල් ඩයමන්ඩ් ටූල් සෙට් එකක් ගත්තා. ඉතින් අදට කතාව ඔච්චරයි. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.